කාරුණික වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, මේ ලෝකෙට බිහි වෙන සෑම මිනිසෙක්ම බොහොම පින්වන්තයි. නමුත් සමහරක් අය දන්නේ නැහැ ඒගොල්ලෝ පින්වන්තයි කියලා. ඒ නොදැනුවත්කම නිසා බොහෝ අයගේ ජීවිත ධර්මයෙන් පිට බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ ධර්මයෙන් පිට ඒගොල්ලන්ට ඒක පිළිබඳ අවබෝධයක් නැහැ. කෙසේ වෙතත් මම මේ සූදානම් වන්නේ ධර්ම පිළිබඳව, මරණය පිළිබඳව, ධර්මය පිළිබඳව කෙටි කවි බණ දේශනාවක් සිද්ධ කරන්න. මේ වගේ දේශනාවන් මම දැකලා නැහැ, අහලත් නැහැ. මේ පළමු වතාවට මම මේක දේශනා කරනු ලබන්නේ උදේ සියලුම සත්‍යයන් වෙනුවෙන්. සත්‍ය ස්වභාවය, ඇතිවීම, පැවතීම, නැතිවීම, මේ තුන තමයි තියෙන්නේ. ඉන්දයක් නැහැ. ඒ කාලය තුල සමහරක් අය බොහෝම සතුටින් ජීවත් වෙනවා, සමහරක් අය දුකින් ජීවත් වෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. අපිට පේනවා කෙනෙක් සතුටින් ජීවත් වෙනවා කියලා. අපිට පේනවා කෙනෙක් ඊටාම දුක් විඳිනවා කියලා. නමුත් සත්‍ය වශයෙන්ම සතුට තියෙන්නේ එතනම නෙමෙයි. දුක තියෙන්නේ එතනම නෙමෙයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධම්ම පිළිබඳව මම කෙටියෙන් සඳහන් කිරීමක් කරන්නේ. ඔබ සෑම දෙනාටම මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කරවා ගැනීමට හැකියාවක් ඇතනම් ඊට අවස්ථාව සලසා දෙන්න සූදානම්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ය සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ, ඒ වගේ ගුණම කී ඉඳලා අපිට හරියන්නේ නැහැ. බණක් කියුවා, කවියක් විරිඳුවක් කියුවා, අපිට ඒ වගේ තාවකාලික සතුටක් ලැබෙනව නැහැ. ලැබෙනවා. නමුත් ධර්මය, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමුගේ හදවතටම දැනෙන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට ඒක දැනෙනවා. අන්න ඒ වගේ මේ දීර්ඝ දේශනා කරන්න මම මේ වෙලාවේ සූදානම් වෙන්නේ නැහැ. නමුත් දීර්ඝ දේශනාවකුයි කවි බණ දේශනාවකුයි ඔබ සම්මදනාගේ කැමැත්ත පරිදි සිදු කරලෙන්ට කැමැත්තෙන් මම කෙටියෙන් කවි කීපයක් දැන් ඔබ සම්මදනාගේම ශ්‍රවණය සඳහා සජ්ජායනය කරනවා. ඇස කන් නාස දිව කය පිනවනවා මරණින් පසුව මේ සැම කුණු වී යනවා. අස්තිර ලෝකයේ බව දුක පැවසෙනවා.
ඒ වගේම මේ හැම දෙයක්ම කවදා හරි නැති කරලා විනාශ වෙලා යනවා. අපිට ඉතුරු වන්නේ දුක ලබන උපදින ආත්මයකට. සැපත් එහෙමයි. මේ දුක සැප දෙක පෙරලි යනවා. මරණය සමග විඤ්ඤාණය පිට වෙනවා සැප බව සිතූ මනෝකය දැන් හිස් වෙනවා කයට බැඳුන පිළිවෙල දැන් දුක් වෙනවා ඉසුකය කනත් තේට දින තනි වෙනවා කාරුණික වාසනාවන්ත පින්වතුනි මෙම කවි නිර්මාණය කරලා තියෙන්නේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට.